යෝ මොකද වෙන්නේ කට්ටිය ෆුල් ආතල් එකේ ඇති කියලා මං හිතනවා අදත් තමයි මචං මේ වීඩියෝ එක කරගෙන අපේ ගෲප් එකෙන් අපේ කොල්ලෝ කෙල්ලෝ ඉන්න අපේ ගෲප් එකෙන් මචං දැන් 12500ක් ඉන්නවා මචං කට්ටිය සුපිරියක් ඇත්තටම සතුටුයි මචං thank you වීඩියෝ එකට යන්න කලින් කියන්න ඕනේ මචං මගේ Facebook link එක Instagram link එක TikTok link එක තියෙනවා මචං description එකේ අනිවාර්යෙන් මේවත් follow කරගෙන යන්න මේ මගේ අලුත් channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම දැම්මම subscribe කරන්න අපි යන් වීඩියෝ එක උදේ පාන්දර টয়ලට් කේස් එකක් තියෙන බලමු මොකද වෙන්නේ කියලා මටත් ඉතයි කරන්න ආදරේ මටත් ඉතයි කරන්න ආදරේ ආතල් හරි දේ බාන්දර මචං සුපිරි ආතල් අන්න ඒ වගේ සුපිරියක් තියෙනවා නම් මං කැමති මාවල් OUS වෙඩින් බලමු අඩෝ ඉන්දියාවේ දෙන්න අඩෝ සුපිරි අන්න මේ AI වලින් මචං මෙන්න මේ වගේ ඒවා කරනවා නම් ඇත්තටම සුපිරි පාට මාතල් නැද්ද ආයේ ඉන්දියන් වෙඩින් යන්න සුපිරියක් අඩෝ මේ මොකද්ද මේ අඩෝ මේ ලංකාවේ ලංකාවේ කොහෙද කියලා හිතා ගන්න බෑ. අපි ලංකාවේ තමයි මචං. එහා පැත්තේ බීච් එක මට පේන්නේ තියෙන්නේ. ඩීල් එක යනවා පස්සට. අඩෝ පරිස්සමෙන් ඈ මේ දවස්වල මචං හොඳටම හුලඟ මේක නම් පිස්සුවක් ඈ තනිකර වීල් එක යනවා තනිකර පිටිපස්ස පරිස්සමෙන් හැමෝම මේ දවස්වල සෑහෙන්න හුලක් අපි යන්නේ ගෙදර අය ඔක්කොම ඉන්න තැන මගේ යතින් වැරදි සින්දුවක් ප්ලේ වුණාම බලමු ඉස්සර අපිටත් වෙනවා මචං බලමු මේ මොකද්ද කියලා සම්දතනි වෙලා තරක එක හොඳ එකාට ඇවිත් හුකෝලා යනවා හොඳ එක අට්ට කාලම ඌ කැරියෙක් වෙනවා පස්සේ ඌ තව එකෙක්ව හොයන් හුකෝලා යනවා මේ හුකන ලෝකේ නොහුක නොහිටියොත් හික වෙනවා අඩෝ ඒක ප්ලේ වුණොත් දැන් ඉවරයි ඉස්සර මචං ඔහම ගෙදර සින්දු දාලා තියෙනකොට මචං රස්තිය අදුපදින මේ සින්දුව අම්මට සිරි පායක ඉතින් බැනුම් අහන්න ඕන ඉන්න තැන ඉඳන් මචං දුවගෙන එන්නේ කොහේ හිටියත් මචං ක්ෂණික එනවා මේකට මාරු කරා අම්මෝ ඒ දවස්වල රස්තිය අදුපදින මේ සින්දුව ප්ලේ වුණා කියන්නේ ගෙදර ඉතින් ඉවරයි අනේ කිරිමැට කන වල්ලට්ටෝ ගොන් කතා කියන්න පුරුදු වෙන්න එපා. උඹ හිතුවද බයික් එකක් ගන්න කවුද ගාකාරයක තියලා ප්‍රදර්ශනය කරන්නව TikTok එකේ ලයික් views එක ගන්නවත් කියලා. බයික් එකක් අරන් කරන්නේ පදින එක. ගොන්කම ප්‍රදර්ශනය කරන්න ඒවා මචං. තනකොළ කෑවට ගොන්කම පෙන්වන්න එපා. චාටර්නේ. ඊගිතයිනේ. අපි කරන්නේ මම බයික් එකක් අරන් පදින එක. කස්සන්ට තියාගෙන පදිනවා. උඹලට තියෙන්නේ ඉන්නේ සුන්නිස් වෙන්නේ නැති අපිට තියෙන CD චලිය අපිට වටිනවා බා. අපි උඹලට මොකක්වත් කියන්නේ නැහැ මේ TikTok එකේ Facebook එකේ රැඟුවට. අනික මචං උඹලා මේකේ කොන් වෙලා තියෙන්නේ. මේක සමාජයෙන් ගත්තාම උඹලා කොන් වෙලා ඉන්නේ. බලහන් උඹලා හැටි තැන මේ පොතර දාලා දුම් කියයි ඇඩේට දාලා පදිමු කියයි චාටර්නි බං කොන්නේ බං බලන්න මේ සමාජයෙන් කොන් කරලා තියෙන්නේ ඔබ මුලින්ම ওই ෆොටෝ ටිකක් ගහගනින් බයික් එකේ බයික් එකේ ෆොටෝ ටික හොඳට ගහගනි බයික් එකේ ෆොටෝ ටික ගහලා මචං ඔය කෑලි කරලා පංචකාවත්තර විකුණපන් ඒක වටිනවා මේ වැඩෙත් කරනවා සල්ලිත් හම්බෙනවා ඊට වඩා හොඳයි මචං ඔක දීපන් පොඩි එකෙක්ට ඒක හොඳයි මචං ඊට වඩා අනික මචං චාටර් කතා කියන්න බෑ ඔය එන්නේ සුන්නිස් බලහංගෝ බේක් පාරක් ගහන්න බෑ කෙනෙක් බස් එකක් අස්සේ කෑලිනි බං ඊට පස්සේ ඉන්න මචං චාටර් කතා කියන්න එපා. උඹලා මේකේ කොන් වෙලා ඉවරයි. ඒ හින්දා ෆෝන් එක පැත්තකින් තියලා බයික් එක දිහා බලන් බුදිය ගන්න. අඩෝ ඒක ආතල් නෑ. ඉන්නස් වලට බයිනවා ඇත්තට මම නම් මොකකටවත් බයින්නේ නෑ. එන්නේ සුත් තියෙන්න ඕනේ, CD තියෙන්න ඕනේ, චලි තියෙන්න ඕනේ ඕන හැම වාහනයක්ම තියෙන්න. කාටවත් බයින්නේ නෑ. එන්නස් වල බයින්නෙත් නෑ. අපි යන්නේ. W girl බලමු. මේකට මම මොකද්ද කියන්නේ මට තේරෙන්නේ මම මොකද්ද කියන්නේ. ඉතින් ඒක හොඳයි නේ. ඒක හොඳ සෙල්ලම් බඩුවක්. ඇත්තට මම වෙන මොනවා කියන්නද මට තේරෙන්නේ නැහැ. අපි යන්නේ නැහැ. තප්පර 10 තුලදී හිතා ගන්න. මේ මොකද්ද මේ? හිතාගත්තත් ඔයා වැඩේ තමයි.
මොකද්ද වෙන්නේ? මේ කොණ්ඩම් තප්පර 10 ඉවරයි. අඩෝ මේ ඉන්දියාවේ අරේ සෝරි මචං කොණ්ඩම් නේ මේ බැලුම් මචං. මම කිව්වේ බැලුම් කියලා. අඩෝ මරු නේද ඒ බැලුම් හැදෙන ඉතින් මම හිතුවේ ඇත්තටම කොණ්ඩම් කියලා. ඒක බැලුම් ආතල්ල මං හිතුවේ මොනවද පාට බැලුම් ඒ අමුද්‍රව්‍යයේ ඉඳන්ම පාට කරලා නැත්නම් මේ ඔක්කොම එක සුදු පාට එකක් හදලා තමයි ඒවා පාට කරන්නේ නේ. දැන් තමයි මචං මම ඒක දැනගත්තේ මේ වීඩියෝ එක ඇත්තටම සුපිරියක් කවුද මේ දාලා දෙන්නේ කවිස්ක විදුරංග සුපිරියක්. thank you. high energy වීඩියෝ බලමු. අඩෝ අඩෝ සිරාන සුපිරිය. ඒක නම් ආතල්. ඒ වගේ ඉතින් ආතල් එකේ තමයි වාහනේ යනකොට යන්න ඕනේ. ආතල් නෑ. on sale for ඩොලර් කීයද? මම හිතා ගන්නවත් බැරි ගාණක් මචං. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. මම ඉතින් ඇත්තටම මම සුපිරි එකක් කියලා කියන්නේ ඇත්තටම අඳී කියලා මම හිතන්නේ මේ දවස් ටිකේ වෙන්නේ මේ Facebook එකේ ඇත්තට අපි යන්නේ හරිනේ බලමු අයියෝ තරි වැඩක් උනේ මොකනවා දාලා අඩෝ තරි වැඩක් උනේ දෙවෙනි පාර තමයි මචං මම දැක්කේ කැරි වැඩක් උනේ කියලා මොකද මේ මූ ෆෝන් එක ඔබ බලනවා දැක්කට පස්සේ දැන් ෆෝන් එක ඔබ බයින්න දකින්න ඉස්සෙල්ලා තමයි අර රත දුන්නේ අර හොඳ වැඩේ කැරි වැඩේ ඕක තමයි මචං දිට්ඨ ධම්ම වේදනේ කර්ම කියන්නේ හොඳ දීලා ඉන්නේ හොඳටම මට වෙන්නේ වීඩියෝ කරපු එක බීලා ඉන්නේ හොඳට දැන් මේ මොකද්ද බලන්නේ දැන් මොකක්ද ඒකේ තිබ්බ විහිළුවක් හරි මොකක් හරි මම මේ මොකක් හරි වෙනකම් බලන් හිටියා අපි මේ බීපු ඩයල් එකක් නටනවා බලන් හිටියා අයියෝ කොහොම හරි මේ වීඩියෝ කරපු එකත් හොඳටම බීලා ඉන්නේ බලමු මොකද්ද වෙන්නේ කියලා මේ කමෙන්ට් ඔස්සේ අපි ගිහලා බලමු මොකද්ද වෙන්නේ කියලා බලමු සල්මන් ખાන් නටනවා දැකලා තියෙනවද ඈ මන් නිකන් දැක්ක සල්මන් ખાන් නෙමෙයි අර සූර්යා වගේ නේ ඩයල් එක ඒ සූර්යා වගේ ඩයල් පේට් එක තියෙන්නේ ඔච්චර බොන්න එපා අයියේ මම කිව්වේ සූර්යා වගේ දැක්කේ රාජු බායා මම කිව්වේ සූර්යා වගේ තමයි මාත් දැක්කේ ඩයල් එක සූර්යා බීලා නටනවා ලංකාවේ කවුද චාමරානගේ සින්දුවේ අඬනනේ සෝරි නටනවා කොහොම හරි වීඩියෝ කරපු ඩයල් එක සූර්යාට වඩා බීලා world first screenless laptop is this the future බලමු When you want to turn vision into action, when you want to do more, much more than just play, when you have room to think big, then bigger. And when you have the space to hatch an idea, launch a business, or change the game, you have Spacetop, the AR laptop for work, the game changer for game changers. අඩෝ සුපිරි බාණ්ඩයක් ඒක නම් අඩෝ මෙහෙම දියුණු වෙනවා කියන්නේ නෑ නියම අය මැරෙන්න කලින් ඒක බලාගත්තා නම් සුපිරියක් ආය එලිකිරි බාණ්ඩයක් ගත්තට පවරන ඒක නම් ලොවෙත් අපි යන්නේ if I go there again call me beast මේ මොකද්ද මේ බලමු
මුතු අම්මෝ. දැන් ඔය සිංහයා දැක්කොත් නම් ඉවරයි ඈ. Rosto já espera enquanto se escreve. අම්මට හුදු. Rosto já espera enquanto se escreve. ගහෙන් වැටු මිනිහට ගොනා නෙමෙයි මේකට තුනක් වෙනවා මට කියාගන්න තේරෙන්නේ නැහැ කොහොමද මචං ඔහොම බලුවට නම් වෙන්න එපා ජීවිත. හැබැයි ඉතින් සිංහයයි අර සර්පේ තෝරගන්න කිව්වොත් කාව තෝරගන්නේ මම නම් මචං සර්පේව තමයි තෝරගන්නේ මොකද සිංහයා හරිම අමාරු වේදනාවක් දීලා තමයි මරන්නේ මම සර්පේන්ට බයයි සිංහයන්ට වඩා උනට මේ අවස්ථාවේදී මම සර්පේව තෝරගන්නවා. ඔයාලා කාව තෝරගන්න කියලා කමෙන්ට් එකක් දාන්න. පව්බන්ගේ කොල්ලා බලමු. අම්මට හුදු. සරි වැඩක් උනේ මමත් මචං ඌත් එක්ක මේකේ හිටියේ මචං අරු කන්ටයක් ගැවුවා මට කන්ටයක් ගැවුවා වගේ. පොඩි පින් එකට අහු වුණත් මට අනිත් අය බුදු අම්මෝ ඈ ආය බලමු. ඇත්තට මොකද්ද වෙන්නේ? හැබැයි හචිමක් මචං යවන්න එක යවන්න ඕනේ මචං 50 ගාලා හයියෙන් මේක තොර තමයි මේ ඔක්කොම මේ දෙදරලා අපේ හචිමේ වෙන්න ඕනේ ක්‍රියාවලිය වෙන්නේ. ඇත්ත මම නම් මචං හයියෙන් මරනවා බුදු අම්මෝ 50. අන්න කොල්ලෝ බලමු. ඈ අම්මට හුදු. What's up, my gang? Welcome to Hood. Gala take one on the road, make a gang send there and make you virtual. What's up? We love you all. මේ කොල්ල මචං එක එල්ලේ ආවේ. ආයේ බෝතල් වල ඒ කියන්නේ කිසිම විදියකින් කොහෙටවත් ඇරුණේවත් හිතුවේවත් කිසි දෙයක් නැහැ. කෙලින්ම බෝතලේ ගාව තමයි. අන්න කොල්ල කියලා මම කියන්නේ නැහැ. මේක හොඳ වීඩියෝ. අපි යන්නේ. කට ඇතුලේ දවසක් ගෙවමු. අන්තිම කෑල්ල තවත් රසක් බලමු මොකද්ද වෙන්නේ කියලා. bro. Ayo baru. Anjing එක තමයි බලන්න ඕනේ. අඩෝ ඒක න රියල් එකක් ඈ. දැක්කනේ අය කටට කෙල්ලෙක්ගේ කටට දවස ඒ සාමාන්‍යයෙන් දවසක සාමාන්‍ය දවසක කියන්න බෑනේ ඒක එහෙම කියන්න නැතුයි මෝ කියන්න නැතුයි සාමාන්‍ය දවසක ඕනම කෙනෙක්ගේ කටට අයියෝ එහෙම කියන්න බෑනේ මොකද නෑ අපි ඊළඟකට අපි බලවන වීඩියෝ එකෙන් තීරුම් ගන්න බලන්න ඔයාලා බබාලා නෙමෙයි අපි පොඩි කාලේ හදපු චිත්‍ර වල 50 આવොත් මේ වගේ වෙයි නේද බලමු මම කැමති බලන්න අඩෝ Alô? Kimba. Olha, Carol! Hah? Alô? Olha, Carol! Ele dele kuku දෙක නම් මරුනේ.
අඩෝ ඒ විදියමයි ඈ. හා. අර මලකුත් තියෙනවා රුගන්ගේ. මූණ අර සුපිරියා පොඩි කාලේ මතක් වුණා. ඇත්තටම මම ඔයිට වඩා කතර චිත්තයන්ද මට තාමත් චිත්තන් ඉන්න බෑ ඇත්තටම. ආතල්ලා ඇත්තට මේ උන්ට පනාවන්න හින ආස්වාදේන මුක්කුද සාමාන්‍ය සත්තු ජාතියක් ඈ. අපි යන්නේ ඩේඩ් බලමු. හරි අම්මා බුදු අම්මෝ මාර පාරක් ඇදුනේ. සුපිරිම ගණේ කම්මුල් පාරක් ඇදුනේ. ඉතින් අම්මා ඒක නෑ ඇත්තට මට වැදුනත් ඔය විදිහටම නින්දයි ඈ. නින්දයිනේ සීය නැති. ඒ කොහොමද ඒක නිය හබලක් වගේ අත දුන්නාම අම්මට උඩු වෙනවා. කස්සේ ආසම නටුම් කරන කොල්ලෙන්ට කිව්වම නටන්න තියා තාලේ අපොඩියක්වත් ගහ ගන්න බැරි මම බලමු. අඩෝ මාර වේගෙන් නටනවා. ඒ කිසි නැටුම් ස්ටෙප් වල නම් කිසිම තේරුමක් මම දැක්කේ නැහැ. ඒකේ තේරුමක් තියෙනවද මට මේ නැටුම් ගැන ලොකු දැනුමක් නැහැ. ඒකට මොකද්ද ඒකට කියන්නේ? ඉදිරිපත් කිරීම අගය කර. ඉදිරිපත් කිරීම මම අගය කරන ඇත්තටම හොඳයි. ලස්සනයි. මේකටත් ගැලපෙනවා අර කැප්ෂන් එක. කස්සේ ආසම නැටුම් කරන කොල්ලන්ට කිව්ව නටන්න තියා තාලේ අප්පුඩියක් ගහගන්න බැරි මම. ඔව් මටත් ගැලපෙනවා. අපි යන්නේ. සින්දුවට දාලා රමණය කරනවා. බලමු. බල මොකක්ද මේ කියන්නේ කියලා. TikTok ආවොත් මේ වීඩියෝ එක එනවාමයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ. අත්ත මේක හොඳට කියනවා මේ ඈ. ඇත්තට මේ කියන්නේ මේ යාගේ මොකක්ද ඒකට කියන්නේ යාගේ රසයට නියම කියන්නේ මොකක්ද ඒකට කියන්නේ යාගේ රසය. එයාගේ විදිහට කියනවා නියමෙටම. හොඳයි මම දන්නේ මේ සංගීතය ගැන මම දන්නේ මේ මග්ටානුව නම් හොඳටම කියනවා. ඒ කියන්නේ හොඳට කියනවා කියන්නේ මේ ලස්සනට කියනවා. අලුත්ම රහක් කියන්නේ. ආශ්නික සින්දු කියද්දි කවුරුත් ඔහොම කියන්නේ බයිනවා විතරයි. ඔව් ඉතින් ආශ්නිකයට වඩා කොච්චර හොඳට කියනවද ඒක මේක නම් ඒ කියන්නේ. හොඳයි ඉතින් මේක අනික මොකද්ද වොයිස් ග්ලෝබ් දෙක මොකක්ද එකට නෑ මොකක්ද ග්ලෝබල් වොයිස් දෙක මොකක්ද එකට ගිහලා අර වොයිස් එකේ තියෙන ලෝකෙම එක. අර මේකට බැනලානේ තියෙන්නේ. තනික මන් දන්නේ මචං මේකේ මේ මට නම් හොඳයි මන් දන්නේ ඇත්තට මේක බයින්නේ අයියේ මට නම් හොඳයි අපි යන්නේ you and me බලමු ඈ
ඒ වීඩියෝ එක අතල්ලා ඉතින් ගහන්න දෙන්නේ නැහැ මචං කෙලින්ම ආදරෙන් මේ වැළඳ ගන්නවා තව එකයි ඉතින් උම්මගෙන් මචං කේස් එක ඔක්කොම ඉවරයි ඒක උම්මගෙන් කේස් එක ඔක්කොම සෝල් වෙනවා ඊට පස්සේ ආයෙත් ආදරෙන් ලව් එකෙන් ඉන්නවා ඒක තමයි වෙන්නේ වොන්ඩර්ෆුල් ඩෑඩ් බලමු බුදු අම්මෝ ආඩෝ ඒක ආතල්ලා ඒ ආතල්මද අර පොඩි එකක් ඉන්නවා මචං ගණන් නැතේ ඒකට අපි වෙම වඩාගෙන ඕනෝම කරන්න ගත්තොත් එම අම්මට සිරි වෙන්න යනන්නේ අපි නංග පොඩි කාලේ අම්මෝ මන්න පොඩි කාලේ අල්ලලා තිනවා අම්බා එළිය හුලං වැඩි කියලා FB එකේ බල බල ඉඳලා චූ ටිකක් දාලා ආපහු කාමරේට වෙත් බලද්දි කෝ ආවේ කෝ වාලේ ගිහිල්ලා ගෙලින්න කෝ වාලේ ඔව් මන් දැක්ක මෙතන මේ දවස්වල මේ හුලං වලට ගෙලින්ම වාල් වලරේ මේ ගිහිල්ලා දින කට්ටිය පරිස්සම ඉන්න ඕන් ආයෙත් කියනවා ආයි මගේ රත්තර යාළුවනේ අම්මට හුඩු මෙන්නේ යකෝ අලියේ අයියා වගේ හීලේ දෙයියනේ අර මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ මචං ඈ බුදුමම්මෝ ට්‍රැක් පයින්නවා එහෙම ආවොත් නම් අලි එක්ක එමනේ අලි නෝමල් මචං ඒ මලි නෝමල් අවුලක් නැහැ අපේ ගෙවල් ඇවිල්ලා ටීවී බලනවා මං කියන අනික් කට්ටියට තිරාවට මම දැක්කොත් නම් ට්‍රැක් පයින්නවා අනිවාර්යෙන් ෂුවර් ෂොට් ඇමරිකාවට හික් ගෑවෙන්න චීනෙන් හදපු සුපිරි ලැප් එක බලමු අද තාක්ෂණික දේවල් දකින්න වැඩි ඈ බලමු අම්මට හුඩු පිස්සු කොර සිරාඩම පිස්සු කොර දෙයියනේ තාක්ෂණය මේක දැන් ඉතින් තාක්ෂණය මචං උපරිම වෙන්න යන්නේ පිස්සුව දැන් ඉස්සෙල්ලා දැක්කපු පිස්සුව මේකත් පිස්සුවක් ආයේ පිස්සුව නියමයි අපිත් මේකේ ජීවත් වෙලා ඉන්න ඕනේ මේවා බලන්න අනිවාර්යයෙන් දැල්ලපු එකට නම් තියෙන්නේ මොලයක් වෙන්න බෑ බලමු මේක තමයි මචං අන්තිම එක අපි බලමු මොකක්ද වෙන්නේ මෙන්න මේ ටෙන්ට් එක මේ මඩුව උහුලඟට යනකොට ගැට ගහලා තියෙනවා හොඳ ආදේ එක ඔන්න බලන්න මේ ගැට ගහලා තියෙන එක මූ හරිද ගස්ලපු මම කියන්නේ කිය මචං ගස්ලපු අයේ ගැට ගහලා තියෙන එකත් මෝඩකමක් කියන මූ ගැට ගහලා තියෙන ගස්ලපු ගෙඩිය නැට්ටේ කියලා වැඩක් නැති ටෙක්නොලොජියම තමයි හරියන අතර වීඩියෝ එක ඇති මචං එහෙනම් අදට වීඩියෝ එක ඇති තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න මචං මේ මගේ අලුත් channel එක මගේ Facebook link එක Instagram link එක TikTok link එක දෙනවා මචං description එකේ අනිවාර්යෙන් මේවත් follow කරගෙන යන්න එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම් කොල්ලෝ අපි ගියා